මගේ නම ඉති උණුපල් මාතෘම් පාදුක්ක. මම දැන් මගේ වයස අවුරුදු 84යි. මම එදා ඉඳන් ඉතින් ගොවිතැන් ඒ වගේම ගොවිතැන් තමයි කළේ ජීවිතයේදී තිබුණා වගේ දැන් තමයි මම කරගෙන හිටියේ. දැන් අන්තිමට මට වැඩ කරගන්න බැරි සයිසෙකට ආවා. ඉතින් මම ওই බේස් කළා එකක්වත් අගුන්නේ නැහැ. නාමිනේ හිටියා හොස්පිටල් එකෙන් බෙදන් ගත්තා. ඉතින් ඉන්ජෙක්ෂන් එක ගහුවා ඒකෙන්ද කියලා බයි ඉතින් බොහොම අමාරුවෙන් තමයි මම මේක ඊට පස්සේ මම ගියා අනුරාධපුරේ ගිහින් දොස්තර කෙනෙකුට විතර කළා. කණ්ඩුගොන හැම තැනකම කළා අපි දුව ලෙඩ මාර්ගන ගිහින් හැම තැනටම අරගෙන ගියා එක්කෙනෙකුට සහනයක් වුණේ නැහැ. ඊට පස්සේ අර සුළුගොළුද මහත්තයා ගිහලා අනුරාධපුරේ එහාට ගියා දවස් දෙකක්. ඒත් නෑ අඩු වුණේ. ඊට පස්සේ මම අපි ඉන්නවා මේ මගේ පුතු දෙන්නයි දුවයි විතරයි ඉන්නේ. ඒ තුන් දෙනා ඉතින් මම කියන දේ හැම දෙයක්ම කරනවා. ඒගොල්ලෝ කළා ඉල්ලන් අන්තිමට කිව්වා මට මේ එකක් ගන්න ඕනේ කියලා. ඒක ඔන්න හෙදිකා හොස්පිටල් එකට ගිහින් ඒකත් අරගෙන මේ නාවින්නේ ගියා ඒකත් බැලුවා. ඒක බලලා ඉතින් තමයි ඊට පස්සේ අර මේක කළා කිව්වා මෙන්න මේ කොන්දේ ඇට දෙයක් අස්ති හිරිවීමක් තියෙනවා කියලා. එතෙන්ද කිව්වා මට උපදේශන එකක් ගන්නයි කියලා. මම කොහොමද ගමන්කෝ ලස්ස 10 මාලක් ඕනේ කියලා. ඔව්. ඉතින් මම ඒක ගන්න අපේ ළමයි ඉල්ලුන්නේ නැහැ උපදේශන කාණ්ඩ කැමති නැහැ. අත ගෙනා තාත්තලා ඔහොම කියක් කමන්නේ මේ උපදේශන කාණ්ඩ ඕනේ නැහැ. අපි කියන දෙයක් ගන්න කියන දෙයකට කියන්නම් කිව්වා. ඒක කළා තමයි අන්තිමට මේ පිළියන්දට ආවේ. පිළියන්දට විලතිල මහත්තයන් ඇන්දල මතනායක මහත්තයා තමයි මට මේ ඉන්නේ. එයා වෙද්දිලා කිව්වා මම ඔයාව සම්පූර්ණ මම මෙහාට ඉන්නේ කියලා. ඒගොල්ලෝ මේ දැන් යා මේ මතනායක මහත්තයා 20ක් විතර මම මේ ඉන්නේ. ඉතින් මම දැන් මේ මං ආවට වෙද්දි 100% ඇවිල්ලා මේ මේකෙන් යන්න දෙන්න පුළුවන්. මට දැන් යන්න ඕනේ මට දැන් ගෙදර යන්නයි මොනකම තියෙන්නේ. ඉතින් ඒක නිසා මට අනේ විදු මහත්තයා දිනා විදු මහත්තයා නෝනාගේ තියෙන මේක සම්මිතෙන් තමයි මම මේ තත්ත්වයට ආවේ. හරිම ගුණවන්තකම තියෙනවා ඒක තමයි මිනිස්සුන්ට පිළිතන්නේ. ඒ පිළිතීම තමයි මේ මහත්තයාට තියෙන කෙනෙක් මට ඒකාන්තම විශ්වාසයි. ඉන්නේ ඒක නිසා විදු මහත්තයාට හැමෙන්නට මේ කාර්ය මණ්ඩලයටත් අනේකවාදයක් ඉස්සුතු කරනවා මම මේ කිසිම කරදරයක් පහසු වෙන්නේ නැතුව හැම පහසුකම් මෙතන අපිට තියෙනවා. කෑම බීම ඇඳුම් හිටුම් බැලුම් සියරම තියෙනවා. ඉතින් මේ වගේ පරිසරයකට ඇවිල්ලා කාට හරි මේ යම් ඔහොම රෝගයක් තියෙන කෙනෙක් නැත්නම් තනිප කරගන්න කියලා ඉන්නේ තමයි මට කරන්න තියෙන්නේ.